ඕ මිස් මගේ ඊයේ මෙන්න මේ බෙල්ල උලුකුලානේ අර ට්‍රිප් එක ගිහින්. ඕ ඔයා ගියේ නෑනේ. මාර අමාරුයි ඈ. ආයෙත් තෙලද? ගෑවා. ඕව ඈ පුදුම අමාරු වගේ එක මාර ගඳයි ඊයේ තෙල් එක. ජගත් මහත්තයාද කිව්වා ඇඟට එනවා නේද? ඔයාටත් එහෙමද? ඒක තමයි අම්මෝ. නෑ අනේ මං ගණන් ගත්තේ නෑ ඒකේ උනාට. ඉතින් එනවා. නිදි උලුකුවද්ද කොහෙද මිස්? මොකද මහත්තයා? කොහෙන්ද බලන්න? සාති කරගන්නද? මේක නම් මහත්තයා අද නම් කරගන්න බැරි වෙයි. මේ අමාලි මිස් මෙන්න මේක බලන්නකෝ අනේ. මේක කරගන්න පුළුවන්ද අද? සාති කරගන්න ඇවිල්ලා තියෙන. පුළුවන්ද? බෑනේ. මේ මහත්තයා මේ අද ලොකු මහත්තයා නම් නෑ. හෙට එන්න පුළුවන්ද? තව පැයකට කලින් ආවනම් කරගන්න තිබ්බා. ඔව්. පරක් වුණා වැඩි. ලොකු මහත්තයා ෂෝට් ලියලා ගිහිල්ලා. හෙට එන්න. හෙට උදේවරු වෙන්න ඕන මහත්තයා. බෑ අපිට සයින් කරන්න බෑ. මේ හිරෙත් යන්න වෙනවද? මේක හෙට අරන් ඉන්න මහත්තයා. අම්මෝ එපා වෙනවා මිස්. එපා වෙනවා කියන්නේ මේ වැඩ වැඩි පිස්සු හැදෙනවා මිස්. එක කෙනාගේ එක වැඩනේ. වෙලාව කීයද? 11යි නේද? මේ බලන්නකො මිස් මම ඔයාලට පෙන්නන්න හිටියේ ඈ මේ. අර නිහවරගේ බබා බලන්නකො ලස්සන. පුදුම ලස්සනන්නේ. මේ හැබැයි මිස් මේ තේ එකක් බිව්වනම් මට මේ නිදිමත අඩු වෙයි නේද? තේ එකක් බිව්වනම් හැබැයි උපල්ලි කිව්වනම් අදයි. ප්ලේන් ටිකක් ගෙවුවනම් හරියනවා. යන්ද? ජගත් මහත්තයා යන්ද ප්ලේන් ටිකක් බොන්න? යා අපිවත් යන්කෝ. ඔය මහත්තයා අයියෝ උතන ඉඳගෙන ඉන්නේ. ඔය උතන ඉන්න මහත්තයා අයියෝ උතන ඉඳගෙන ඉන්නේ. කවුද කියන්නේ ඉඳගෙන ඉන්න කියලා? මොකද්ද වැඩේ? නා යනවා? සාති කරගන්නද? ගේන්නකෝ. මේකත් මහත්තයා අද නම් බෑ. ඔව් අද මේක කරගන්න බෑ. දැන් අද ලොකු මහත්තයා නෑනේ. දැන් එක්කෙනෙකුට කිව්වා ඇහුණද? මේ එයාගෙත් මේ වගේම කේස් එකක් තමයි තියෙන්නේ. අද නම් කරගන්න බෑ මහත්තයා. මේක අපිට සයින් කරන්න බෑ. දැන් නෑ දවස් මට තේරෙනවා මේක දවස් 3ක් ආව වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපිට මේක මේ අසං කරලා දෙන්න බෑනේ. ඒක තේරුම් ගන්න ඕනේ මහත්තයා. අපිට කරන්න දෙයක් නෑ මේකට. හොඳද? දැන් මේ තව ගොඩක් වැඩක් තියෙනවා. මේක විතරක් නෙමෙයි. ඔව් මේක කරන්න බෑ මහත්තයා හෙට එන්න. හොඳද? ඊයේ තාවද? මොකද කිව්වේ? අද එන්න කිව්වද? ලොකු මහත්තයාද හම්බුනේ? එහෙමනේ. ඒකනේ ලොකු මහත්තයා හම්බෙන්නේ නැතුව වැඩේ කරන්න බෑ. එයා ඉන්න වෙලාවක එන්න ඕනේ. හොඳද? මේක අර නෑ අපේ ඇඟට ගොඩ වෙලා හරියන්නේ නෑ මහත්තයා. මේ මහත්තයා ලොකු මහත්තයා ඉන්න වෙලාවක එන්න. හොඳද? අමාලි මිස් අපි යන්. හෙට එන්න.